ඉතින් මේනේ 14 වෙනි ක්වෙස්චන් සෙට් එක මේකෙදී අපිට කියන්නේ මේකේ ඕනට අවශ්‍ය වෙනවලු දවස් අවසානයේ විකුණන ලද අයිටම්ස් වල විස්තරයක් බලාගන්න. ඉතින් මේකට අපිට ඉන්වොයිස් කියන ටේබල් එක හදන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ ටේබල් එකේ ID එක විදිහට ඉන්වොයිස් ID බලාගන්න පුළුවන්. ඒක ඔටෝ ඉන්ක්‍රිමන්ට් විදිහට තියන්න කියලා තියෙනවා. ඒ වගේම ඩේට් එක, ක්වොන්ටිටි එක සහ ටෝටල් එක තියන්න කියලා එකතු කරන්න කියලා තියෙනවා. ඉතින් අපිට මේ වගේ ඩේටා ටයිප්ස් මේ විදිහට බලාගන්න පුළුවන්. අපි ඉතින් ඉන්වොයිස් ටේබල් එක හදමු. ඉතින් මේ විදිහට අපේ ඉන්වොයිස් ටේබල් එකත් අපි හදාගත්තා. අපිට ඊළඟ කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟ ප්‍රශ්නේදී බලමු.